හිතා ගන්නත් බෑ 2025 අවුරුද්ද මේ තරම් ඉක්මනටම ගෙවිලා ගිය එක ගැන. ඇත්තටම අවුරුද්දක් ගිහිල්ලා දන්නේම නැහැ. අද 2025 අවසාන දවස. අලුත් අවුරුද්දක් එන්න කලින් මම මුලින්ම කළේ ගෙවල් දොරවල් අස් කරන එක නෙවෙයි. මගේ ජීවිතේ අස් කරන එක. ගංවතුර නිසා හැමදේම විනාශ වෙලා ගිය මගේ ගෙදර නැවතත් පුංචි දේවල් වලින් පුරව ගන්න මම ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. ඉතින් මම ඊයේ ඒකට ඕන කරන බඩු ටිකක් ආයෙම අරන් ආවා. කම්පියුටර් එක තියාගන්න ටේබල් එක නම් ගන්නම දෙයක් නැහැ. ඉතින් අපි බෝඩිමක ඉන්න නිසා මේ දේවල් අයින් කරන්නත් විදියක් නැහැ. මොකද කම්පියුටර් එක තියාගන්න තැනක් නැති නිසා කම්පියුටර් ටේබල් එක මම එහෙම්මම තියාගත්තා. ඒ ටික කාලයක් යනකොට මේකෙන් හරීම ගඳක් එනවා. දැන් ඉතින් මම ඒක තීරණය කළා කුස්සියට වගේ ගැලපෙනවා කියලා. ඉතින් මම කුස්සියට ඒක දාලා කම්පියුටර් එක මේසෙ උඩින් තියාගන්න තමයි හදන්නේ. කොන තිබ්බ දේවල් වෙනස් වෙලා ගිය මතක හිතට බර වුණු කතා අද එකින් එක අතහැරලා යන්න හිතුවා. මෙච්චර කාලෙකට මම වැරදිත් කළා. හරි තීරණයක් ගත්තෙත් නැහැ සමහර වෙලාවට. ඒත් ඒ හැමදේම මට අද මෙතනට එන්න උදව් කළා. චුට්ටක් විතර මහන්සි නිසා සැන්ඩ්විච් එකක් හදාගන්න තමයි හදන්නේ. උදේට කාලත් නැති නිසා අපි දෙන්නා කිරි එකක් එක්ක සැන්ඩ්විච් කන්න තමයි හදන්නේ. අද ගෙදර අස් කරන ගමන් මට තේරුණේ අලුත් අවුරුද්දක් එන්නේ අලුත් දේවල් ගන්න විතරක්ම නෙවෙයි. අත්හැරලා යන්නත් ඉගෙන ගන්න ඕනේ පරණ දේවල් මතක. දැන් නම් මම ගෙදර අස් කරන වැඩේ කරලා ඉවරයි. එන්නකෝ අපි බලමු. අවසානෙට මගේ මේ පුංචි ගෙදර පේන්නේ මෙන්න මේ විදිහට. ඔන්න අලුත් අවුරුද්ද නම් උදා වුණා.
ඔයාටත් මටත් අලුත් අවුරුද්දක් කියන්නේ තවත් අවස්ථාවක්. අතහැරලා හුස්මගෙන නැවත ජීවිතේ පටන් ගන්න. මේක හොඳ අවස්ථාවක් කරගන්න. මට රිද්දුව දේවල් තවත් හිතේ තියාගෙන යන්නේ නැහැ. මට වැරදුණු තැන් පාඩමක් විදිහට තියාගන්නයි මම තීරණය කළේ. දෙදස් 26 කියන්නේ මට අලුත් අවුරුද්දක් විතරක් නෙවෙයි, ජීවිතේ තවත් අඩියක් ඉස්සරහට යන ගමනක්. 2026ට මම ලෑස්ති වෙන්නේ පිරිසිදු ගෙයක් එක්ක විතරක් නෙවෙයි, පිරිසිදු හිතක් එක්ක. ඔයත් ඔයාගේ ගේ අස් කරනවා නම් එකම වෙලාවේ හිතත් ටිකක් අස් කරලා බලන්න. ඉතින් මේක මම නවත්තලා දාපු channel එකක්. ඉතින් 2026 අවුරුද්දට මම හිතුවා ආයෙමත් මේ channel එක පටන් ගන්න ඕනේ කියලා. මගේ ජීවිතේ දේවල් ඔයගොල්ලොත් එක්ක share කරගන්න. ඒ වගේම අපි දෙන්න කොහොමද ටිකෙන් ටික මේ හැමදේම ළඟා කරගන්න කියන එක ඔයගොල්ලන්ට ඉදිරියට බලා ගන්න පුළුවන් වෙයි. මේ ලැබුවා වුණ අවසර ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නවවසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම ඉදිරියටත් ලස්සන වීඩියෝස් ඔයාලට අරන් එන්නම්. බලන් හිටිය හැමෝටම ගොඩාක් ස්තුතියි.